වෙනස් නොවි ඔබේ ආදරේ මා විත ලැබෙන Mang ada bawa kotu maskor na. Oh, ada ares. Kiwa. Kotu maskor le pasabalan. Bota mang kiwa ni de. Mitamu ke sahodari di ngabalagan kila. Oh, mata bola balagan ni. Ba me eli veccha vele hitan ara. Gasole eli. Gasole eli. Rila mota wage dangalana ned. Oh, mata bola hadanne. Be sahodari ned. ඔහොමද බොල හැදෙන්නේ ඔහොමද හැදෙන්නේ මේ ආච්චි මේ පොඩි ඉන්නකෝ මේ පොඩි බොට මං කියන එක ඇහෙනවද කෝටු මස් කරනවද මං මේ අද නම් ස්විප් කාර්යය ෂුවර් එකට වෙනවා ලෝතරයි කොල්ලා බට ඇහුණාද ඉන්නන කියන්නේ අර ආච්චිගේ තියෙන ස්විප් ඔක්කොම ටික ගේන්න අද ස්විප් කාර්යයට සතියක වැඩ තියෙනවා ස්විප් කාර්යයට සතියක වැඩ තියෙනවා කෝබා බට හොඳට ඇහුණාද ඌ එනවා මේ වරින් පුත මේ ළඟට වරින් කෝ මේක අල්ලගනින් හොඳේ මේ උඹ ඔහොමම ඉන්නේ පුතේ හොඳේ ලොටරයි කුල්ලා આવත් යන්න දෙන්න එපා මං සකස් ගාලා එනවා හොඳේ යන්න දෙන්න එපා උට මොනවා වුණත් මල්ලිකා නෝනේ අපට අතීතය අමතක කරන්න බෑ එක විදිහට. රංජිත් ළමයා ඒ දවස්වල රැඳවල් නැතුව මොන තරම්නම් අපිට උදව් උපකාර කරලා තියෙනවද? අපි ඉතින් ඒවා නෑ කියලා කියන්නේ නැහැනේ. රංජිත් ළමයා අපිට කොයිතරම් උදව් උපකාර කළත් ඒ වගේ විත්‍ය මහත්යම විතරක් නෙමෙයිනේ. මාළදිත් දන්නවනේ. මම මාළදීව බස් එකේ ඉස්කෝලේ අරගෙන යන්න හදනකොට තාත්තා ඉන්න කියලා මාව ගෙදර තියලා රංජිත් ළමයා ඉස්කෝලේට එක් කරගෙන ගියානේ. ඒක සුළුපට උදව් නෙමෙයි. එහෙම කරයි කියලා ඉතින් අපිට රංජිත් ළමයාව කසාද බඳින්න කියලා මාළදිට බල කරන්න බෑනේ මහත්තයා. ඒත් ඒක රංජිත් ළමයාගේ රස්සාව කොයි වෙලාවෙ ගහලා ඇද කියලා කවුද දන්නේ? ඔව් ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා තමයි. ඒ වුණාට ආමිනේ අපිට එපා කියලා හිතුනහම තමයි ඔය අඩුපාඩුකම් නොගැලපීම් ඔක්කොම පේන්නේ. ගුරුවරියෙකුට ගැලපෙන්නේ ගුරුවරයෙක්ම තමයි. දැන් ඉතින් මේ අපි දෙන්නත් එහෙමනේ. එයාට තමයි දරුවෝ යන්නේ. එහෙමමයි කියලා ඉතින් සම්මතයකුත් නැහැ. දැන් ඔය ඕන තරම් වෘත්තිකයෝ ගුරුවරුය කසාද බඳලා ඔය අසාගේට ඉන්නේ. ඒකේ අපූර්වත්වයක්ත් තියෙනවා. ඔය ඉතින් මහත්තයවම කියන්නේ මහත්තයාගේ අත්දැකීමෙන්. මොකද අත්දැකීම? ඔව්. ඒ මතක නැද්ද? මහත්තයාලා මල්වල පැත්තේ නර්ස් නෝනා කෙනෙක් එක්ක යාළුලා හිටියා කියලා. මාත් එක්ක යාළු වෙන්න කලින් මට කිව්වේ. මට ඒව හොඳට මතකයි. ආමනේ ඉතින් ඕවා හිතේ තියාගෙන පැසෝ හිටියට මගේ හිතේ මං ඕවා තියාගෙන විඳවන්නේ. ටිකිරිසේන නෝනක්කි මාද මොකද දොර මුලට එන් ගිලා අහගෙන ඉන්නේ? ඕන දෙයකට අහුන් කන්දලා එපා දෙයට අහුන් කන්දනවා. මොකද ලැජ්ජ නැද්ද? නෑ නෝනක්කි. මොනවද නැත්තේ? මං කිව්වේ අර ලැජ්ජාව නෑ. ඔබට ලැජ්ජාව නැතකොට මට ලැජ්ජා.
සඳ සාවී